ඉන්දිය සුප්‍ර ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගෙන් ලාංකික ක්‍රීඩක දසුන් ශානකට IPL ඇරයුම්. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය මාර්තු මාස ආරම්භ වීමට නියමිත වෙත. කණ්ඩායම් 10ක් එක් විපාත්‍ර මෙව තරඟාවලියට ලෝ වටාම් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන්දේසි කර කණ්ඩායම් වෙත ලබා ගන්නවා. 2025 වසරේ තරඟාවලියේදී සුපිරි ජයක් අත්පත් කර ගැනීමට ක්‍රිකට් ලෝ රජු ලෙස නම් දරූ විරාත් කෝලිගෙන් යුත් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් සමත් විය. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය කියන්නේ ක්‍රිකට් ලෝ තිබෙන විශිෂ්ටම ලීග් තරඟාවලිය. ඉතින් මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයෙකුට සුදුසුකම් ලබා ගැනීමට ලැබෙනවා කියන්නේ ඒකම ක්‍රීඩකයාට ක්‍රිකට් දිවියේ ලැබුණු ලොකු ජයග්‍රහණයක්. මේ මාස අවසානයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයේ සියලුම තරඟ මෙම නාලිකාවෙන් ඔබට සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් රැසක්ම සුදුසුකම් ලබාගෙන තිබෙනවා. කිසිදු දින IPL පිටියට පිවිසුන්නේ නැති ලාංකික ක්‍රීඩකයන් මේ පාර IPL සඳහා සුදුසුකම් ලබා ගනිද්දී වසර ගණනක් නොඑක් කණ්ඩායම් නියෝජනය කෙරුණු මහිෂ් තීක්ෂණට මෙම වසරේ IPL මගහැරී තිබෙනවා. මෙවර වෙන්දේසින් ලාංකික ක්‍රීඩකයන්ගෙන් වැඩි මුදලකට වෙන්දේසු ක්‍රීඩකයා මතීෂ පතිරණ ඊයේ දින RCB කණ්ඩායමේ පැවැත් වූ පුහුණු සැසිය අනතුරුව මාධ්‍ය හමුවේදී විරාත් කෝලි ප්‍රකාශයක් කර තිබුණා. මම හිතනවා අපේ කණ්ඩායමට මෙදා පාර IPL එකේ අනෙක් කණ්ඩායම් වලට හොඳ තරගයක් ලබා දෙන්න පුළුවන් වේවි කියා. මොකද මේ වෙනකොටත් අපේ කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සහ පන්දු යවන්නන් රැසක්ම සිටිනවා. නමුත් අපේ කණ්ඩායමේ එක් අඩුපාඩුවක් තිබෙනවා. දැන් අපේ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් ගත්තොත් පවර් හිටර් ක්‍රීඩකයන් සිටින්නේ 2 දෙනෙක් පමණයි. නමුත් අනෙක් කණ්ඩායම් වලට හොඳින් අභියෝග කිරීමට නම් පවර් හිටර් ක්‍රීඩකයන් 3 දෙනෙක්වත් අවශ්‍යයි. මේ දිනවල අපේ සැලසුම් වලට අනුව අපේ කණ්ඩායමට තවත් පවර් හිටර් ක්‍රීඩකයෙක් අපි සොයාගත්තා. ඒ අපේ අසල්වැසි ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 නායක දසුන් චානක. ගොඩක් අය අපෙන් අහනවා ඇයි ඔහු තෝරගත්තේ වෙන ක්‍රීඩකයෙක් තෝරගන්න තිබුණානේ කියලා. ඒත් ඔවුන්ට නොතේරෙන පැත්තක් තිබෙනවා. ලෝක කුසලාන් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ අතර තරඟෙන් නැරඹුවා නම් ඔබට එහි වැටහෙයි. යනුවෙන් ඔහු පවසා තිබෙනවා. එකට අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ මෙවර IPL තරඟාවලියේ RCB කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ලබා දෙන වැඩිම වෙන්දේසිය දසුන් ශානක වෙත ලබා දීමට නියමිත බව. මේ මාස අවසානයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයේ සියලුම තරඟ මෙම නාලිකාවෙන් ඔබට සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.